පාන් ටික පෙති ගහලා එහෙම තියාගන්නකෝ. නැන්දම්මා මාව සම්බුල් කරයි පොල් සම්බුල් හදන්න එපා. නැන්දා අම්මා ඔබ මගේ කෙලව කසාද බැඳලා ඉන්නේ අමතකද? නෑ අමතක නෑ නැන්දා අම්මා. මං හිතුවා අමතක වෙලා කියලා. ඒකයි මම මේ මතක් කරලා දීලා යන්න ආවේ. අම්මා මොකද්ද මේ නැන්දම්මා කියන්නේ? උඹත් ඒ කතා කරන්න ඕන කියලා ඔය හිටියේ. ඔය පාංගෙඩි ඔහොම අම්මට ටිකක් දීලා වාඩි වුණා නම් මං කියන්නේ. එහෙමනම් අම්මා මේ පාන් ටික පෙති ගහලා එහෙම තියාගන්නකෝ. නැන්දම්මා මාව සම්බුල් කරයි පොල් සම්බුල් හදන්න එපා. නෑ මාත් මෙතන ඉන්නෝනේ මොකද වෙන්නේ කියලා බලන්න. හරි එහෙනම් නැන්දම්මා කියන්නකෝ මොකද්ද කියන්නදී? ඔබ දැන් කසාද බැඳපු ගමම්ම මගේ කෙල්ලව කණවැන්දුම් කරන්නද හදන්නේ? කණවැන්දුම් මොනවාද නැන්දා අම්මා කියන්නේ ඔයා? මට පේන්නේ ළඟදිම ඉක්මනට මේක වෙයි වගේ. ඔබ මේ නටන නාටකම් වලින් අන්තිමට මොකද්ද වෙන්නේ කියලා මට හරි කියපන් මංජිත. නාටකම් කිය? මම මොන නටන නාටක? මම මේ වැඩප්පලක් කරගෙන කීයක් හරි හම්බ කරගෙන පාඩුවේ ඉන්නවනේ. නේ අම්මා? පාඩුවේ ඉන්න? පාඩුවේ ඉන්න හින්දාද අර ලොක්ක හිරේ ගිල ඔබ පාඩුවේ ඉන්නේ? හැංගි. යකෝ ඔබ වගකීමක් තියෙන මිනිහෙක්. ඒ විදිහට හැසිරියන්. ඔබ කොල්ලෙක් නෙවෙයි. ඔබ තනිකඩෙක් නෙවෙයි. ඔබ කසාද බඳු මිනිහෙක්. ඔබට වගකීමක් තියෙනවා. ළඟදී තාත්තා කෙනෙක් වෙන්න ලෑස්ති වියක්. හරි මේ දැම්මම නම් ඉතින් ඔයාගේ දුව මට මේ තාත්තා කෙනෙක් වෙන්න දෙන්නේ නෑ නන්දම්. උඹ ඒකට ලෑස්තිද? අර හොර මගඩි ලොක්කගේ පස්සෙන් ගිහිල්ලා උඹ විහිම් මැරෙන්න හදනවා. බලපංකෝ. ඌඹ පාවල නොදුන්නොත් මං නාලිකා නෙවෙයි.